තමයි අපේ පාසල අලුත් එක කුණාටුව හින්දා අපේ පාසලත් නැති වුණා. පන්සල තමයි දැන් පිහිට. ළමයින්ට උගන්වන්න හරි පුළුවන් පන්සල හින්දා. ಈ ಪಾರ್ಟಿ ಟಿಗಿಲ್ಲ ಕಳಿತಮಗಳನ್ನು ಓದುನ ಬಾ එහෙම ඇනුම් එනගෙන ආව. දැන් යමම පරක් වෙලා දින්නේ බා. අන්නලේ හොඳට බලන්න. බුල දන්නේ කොන්නේ? ගොඩින් එන්න. සිත් මොල කරලා ඕ ටිකක් ටක් ගාලා. නෑ පොටි ගන්න. පොටි ගන්න. දැන් ගැටියට දින්නේ පවුම. ගන්නෝනේ ඉක්මන පොටි ගන්න. පණස් හතරේ පිටුවේ තියෙන පවුම ලියා ගන්න මම එළියට පොඩ්ඩක් ගිහින් එන්න. ඔන්න පොත දිනවා 57 පිටුවේ තියෙන පවුම ලියලා එනවා මම ඉක්මනට රවුස් kakak terinnya apa? Ubah mana terinnya? Betul. Ready, go. Ayo bang, utrein bang kan nih. Tahu minggu kialok bang. Kali kira Itu baru nenek. Beda nenek mah boleh coba coba dan wen. Minggu kialok bang. ඉලෙක්ට්‍රොනික ජීවිතය ගැන මට නෑ පරිවත ක්‍රියාකාරකම් විවිධ අවුල් වෙලාද මේ? Mundur nanti. බෝරු කියන්නේ දෙනවනේ කියලා නෑ බෝරු තමරි අතපත් වේ ගානේ නැත්තේ. බලන්න ඔය බලන්න නේද මොන්ද? හරි ඔක්කොලා දිනේ ගෑලා වදින විතරයි නේද අඩු. ඔස හරි. මේ දැන් පවරම ලිව්වද?
තේරුම් නැගිටාලම තේරුම් නැගිට තේරුම් නැගිට තේරුම් නැගිට ඕල් මරදන්න ඕල් මර කොහෙ යන්නේ ඕල් මරදන්න ඕල් බා අමුතුද නෑනේ දර ගහන්න ඔව් දර ගහන්න මොකද මම නැගින්නේ යන්න නෑ ඔය යටට නැගින්න ඉක්මනයි කරමරේ කොකිල ඒ මොකද පාල් ඔය අමුතුද යනගන්න මුවා බලන්න කවුරුමත් දුනා වැඩක් කරන්නේ අද සෝනිත් එක බජල් දාන්නේ කොල් තුමා කරන්නේ ඒ පාටිය කිව්විලා මේ ගිලක් මේ මොකද බීම ගිලා මේ යටට ආදෙන්න බැරි වුණා ඒක හින්දා බීම පිළිල ඔච්චර වෙනවා බීමනේ පොඩ්ඩක් මගේ අංගය එන්න ටික පොඩ්ඩක් බලන්නකෝ නෑ නේද ඕක ඔතන ගලවන්නකො නැත්තම් මේ අනිත්‍යන්ට කොයිල් නටන්න වෙනවා ගිල්ලා ඕක ඔම්මම හැට ඇඳන් හිටපන් හරිද බායිලා දාගෙන නම් ආන් ගෝ බලන්න දැන් අප්පානේ පටිනයිද නේද අන්තිගේ වලේ අඩේ ඔකට මම ප්‍රශ්න ටිකක් අහන්න වෙනවා උගයි ඉස්පාරේ නැත්තේ අනේ සර් මම යන්න ආසමරට ඩුබායි මට ඒකට යන්න සල්ලි නෑ ඒකින්ද මං ගියේ හීනෙන් ඩුබායි ගියා බොමු ගානත් ඉස්කෝල් මං ඉන්නේ උඹ එයාපෝට් එකට ළමයි මේක අලුත් පාඩම ඉලෙක්ට්‍රොනික පරිපත හා අධ්‍යයනය කරන පරිපත 11 කරමු හරිද මම වැඩි පාඩම කියලා දෙන්න ඕන සරලව කියලා දුන්නොත් ඔය කට්ටියට නිර්මාණ උපයෝගිතාව සහ උචිත පරිපත තෝරා ගැනීමට පරිපත සටහන දැක්වෙන සංකේත අනුව උපාංග තෝරා ගැනීමට පරිපත සටහනක අනුව උපාංග 11 කිරීමට පරිපත අත්හදා බැලීමට හැකියාව ලැබුණු ඇත හරිද මේවයි දැන් ළමයි පොට්ටි කරන් ලියා ගන්න මේ ටික තේදෙත් දාලා ලියා ගන්න බඩ ලියා ගන්න ඕන එදිනෙදා භාවිත වන සෙල්ලම් බඩු අගය වැඩි කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග හරිද යන්න සහිත සරල ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන පරිපත යොදා ගනු ඇත ये पार्टी के लिए मत වැදුනද නෑ දීමේකට දීමේ ගිහලා මට වැදුනද මේ තමන්ගේ ප්‍රශ්න ටික තියා ගන්න ඕනේ උත්තර ටික වෙන්නම ඉක්මනට වෙන්න ඕනේ විශේෂයෙන්ම හරි ඉක්මනට දැන් පටන් ගන්න ඒ මේ නිශ්චංකත හොඳ ගුලියක් අමරුමුද වෙන්න බඩු
මුසිගේ ගරදි ගානක් තියෙනවා. හොඳයි. උදාහරණ වෙනවා. අන්දේ ගලවන්න. අන්දේ ගලවන්න. මේව. සරණ. දැක්ක. හරි මේකට. මේකට හැරෙන්න. දැනගන්නද කිව්වේ? හැරෙන්න. ගෙම කනන්නද? ගෙම පයින්නෝ. අපරමේ. ඇන්ටික් බාණ්ඩයන් බලමු තියාග ඔට හුඩු කොහෙන්ද මේක ගෙනාවේ මම දන්නේ ළමයි ආලා වෙලාවත් හරියයි වෙලාව හරි දැන් ඉන්නවත් දැන් නිදාගත්තා නැගිටපන්. නැගිටපන්. මම කවුද මේ කොහෙද? ගම කොහොමද? දන්නේ නැගිටපන්. මට පත්ත බඩගිනි බං. මොකද බම්බෝ කෑමෙන් කරන්නේ? බං කෑමෙන් කරන්නේ? අඩෝ අම්මා මේ කෑම එක බෙදලා දුන්නා බං ඔතලක් දුන්නා. ඉන්න බැරුණා බං. බෙදලා දීලා ඔතලක් දීලා කොට අතර ගත්ත දේ කටට දාගන්න තියෙන්නේ නැහැ නේ. මම හම ඔඩේ බං. බලහම කන්නේ කොහොමද? මම කරන්නේ නැහැ. ඉස්කෝලේ පස්සෙල්ලා ටවුන් එකට වත් ගිහින් හොඳට බඩ පිරෙන කම. හරි. හොඳයි. මේ යන එකේ අරුන් දෙන්නා එක්කන් අම්මා කොත්තුවක්කම ගිහිල්ලා. සල්ලි දාන්න. මම නැහැ දැන් යන්නේ නැහැ. හරි අපි දාලා බලමුකෝ වචනේ. යමන්. මම හිතන්නේ නැහැ. ඒ මේ ඔය වැඩ කරාද? නෝ. මෙතන නෑ. දැන් කරමුත් නැත්නම්. අපි කෑම ගන්නව නෑ. කොල කෑම ගන්නවද? නෑ. එහෙනම් කට්ටියත් එක්ක ටවුන් එකට ගිහිල්ලා හොඳ කොත්තුවක් කමු. හැබැයි සල්ලි දාන්න. දැන් බලන්න සල්ලි දාන්න. අපි දෙන්න 1000 දානවා. උඹ දෙන්න 1000 දාන්න. චීස් කොත්තුවක් කමු 4000. ඔව්. යමල්ල. ඊ පොඩේ. ඔව්. අපි ඒක සර්විස් එක කරනවා. ඒක කල්පනා කරේ නෑනේ. අත්තුනා. මම ආයෙකට බහස් තියෙනවා. යන්නකෝ. හරි. මොකක්ද ළමයින්ගේ විනෝදෙන් ඉතින් කමන්නේ යන්. සර් මෙතන වාඩි වෙන්නකෝ. දැන් ගානට කීරෝ යන. හරි. සෝම මින්නකෝ. අන්න මැජික් එක දැන් පටන් ගන්න යන්නේ. අම්ම සෝම එකකින් නඩ ගන්නවා. දැන් වයෙන්න පා. සී කරදරයක්. ගැලවෙන්න පුළුවන්ද බලන්නකෝ. බෑ. නම් දැන් හරි. එහෙනම් ඔන්න අපි දැන් මැජික් එක පටන් ගමු. කොද්දු කට්ට දැන් කරමු මැජික් එක. හරි මේක
මේ මෙයා තියෙන ඉස්කෝලේ යන ළමයිට විතරයි. මේකට කියන්නේ අන්නුම් කුන්නුම් පැන යාමේ වැඩිකේ. අන්න පැයාවේ වැඩි. මිටකලිට වහලා නැතුව තියෙනවාට දැන් බලන්නකෝ. දැන් ගාවන්න උගම් කරා. මේ හරි එහෙනම් අපි දැන් එහෙනම් දිගට පටන් ගමු. එහෙනම් අපි ඔන්න මැජික් එක පටන් ගමු. ඕම් දීන් කට්ටු එහෙනම් කොල්ලෝ අපි ගියා. අපි ගියා. ඒ කිව්වේ ඒ කියන්නේ මැජික් එක ගැට ගම අපි ටවුන් ගියා. සර්ට වන්නා කට්ලට් ඕලයක් සාක්කුවෙන් එන්න. එහෙනම් අපි ගියා. යකෝ හෙන ගහන්න මම යනවා. සුළඟේලේනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි ඇත කාලය මැව් වෙනසක අරුණේ